තල්ගස් අතරින් හිරු බැහැගෙන යනවා. ඉතින් අපි නැනපියස ට්‍රැවල් තුලින් අද දවසේ ගත කරන්නේ යාපනයේ. දැන් ඉතින් යාපන නගරේ ඉඳගෙන අපි කිලෝමීටර් 10ක් විතර කංකසන්තුරේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. කන්දරෝඩි ප්‍රදේශයට. ඇවිල්ලා ඓතිහාසික භූමියක් හොයාගෙන අපි ආවේ. කදුරුගොඩ වෙහෙර. අතීතයේදී කන්දරෝඩි කියන එක කදුරුගොඩ කියලා වැහැරපු බවක් තමයි ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. විවිධ මතවාදයන් මේ ගැන තියෙනවා. ඉතින් මේ වෙහෙර ගැන කතා බහ කරනකොට මේ වෙහෙර පිළිබඳවත් මේ සිද්ධාස්ථානයේ පිළිබඳවත් විවිධ මතවාදයන් තියෙනවා. එකක් තමයි ඉස්සර කාලේ මේ පුවඟු දිවෙන්නේ. එහෙම නැත්නම් පුංගොඩ දිව කියන ප්‍රදේශයේ ජීවත් වෙච්ච රහතන් වහන්සේලා 69ක් භූමදානය කරපු ස්ථානයේ විදිහට මේ ස්ථානය හඳුන්වනවා. මේ වෙනකොට මේ වගේ චෛත්‍ය සහ පාදම් 56ක් හමු වෙලා තිනවා කියලා අපි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මම දන්නේ තවමත් මේ 56 ඒ විදිහටම දකින්නට තියෙනවද කියලා. මොකද මේ භූමිය බොහොම පුංචි වෙලා තියෙන නිසා. කදුරුගොඩ විහාරය. එහෙම නැත්නම් මේ පූජ්‍ය ස්ථානය 9 වන සියවස දක්වා හොඳින් පැවතුණා කියලා සාධක තියෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ අත්තානි ටැම්ලිපිය සොයා ගැනීම. ඉතින් ඒ කාලේ මේ කාශ්‍යප රජතුමා විසින් ලබා දුන්නු දේවල් පිළිබඳව සඳහන් කළ මේ ටැම්ලිපියේ ලියලා තියෙනවා කියලා කියනවා. මේ කාලේ තව පොතක සඳහන් වෙනවා මේ දප්පුල රජතුමා තමයි රජ කළේ කියලා මේ යුගයේ වෙනකොට ලංකාවේ. ඉතින් මේ වගේ විවිධ මතාන්තර තියෙනවා. ඒක එක මතයක්. තව මතයක් තමයි මේ චන්ද්‍රබානු කියලා කාලිංග මාර්ගයෙන් පස්සේ රජ වුණු චන්ද්‍රබානු කියන රජවරයා මේ ප්‍රදේශීය රජ වුණු ඔහු විසින් බෝරබුදර් සම්ප්‍රදායට අනුව මේවා නිර්මාණය කළා කියලා කියනවා. හැබැයි ඔහු බෞද්ධ රජෙක් නම් නෙමෙයි. ඉතිහාසයේ සඳහන් වෙන හැටියට. තව කතාවක් තියෙනවා ඔහු තායිලන්තයේ රජ කළා කියලා. සමහර විට ඒ ආభాෂය අනුව බෞද්ධයන් දිනා ගැනීම වෙනුවෙන් මේ දේ කළා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ අතීතයේ ඉඳන් බෞද්ධයන් එතකොට Hindu ආගමිකයන් සිංහල දෙමළ මේ හැමදෙනෙක්ම බොහොම එකට ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ එකමුතුව ඒකට ජීවත් වීම අපට අවශ්‍යයි වර්තමානයේටත්. අපි දන්නවා පොඩ්ඩක් අපි ඈත් වෙලා හිටියා අවුරුදු 30ක් විතර මේ යුද ගැටුම් පැවතිච්ච නිසා දැන් මේ සියලු දේවල් හමාරයි. දැන් නැවත වතාවක් එකතු වෙන්න පුළුවන්. ඉතින් එකතු වෙන්න කරුණු කාරණා අපි හොයාගන්න ඕනේ. දුරස් වෙන්න නෙමෙයි. එකතු වුණාම තමයි රටක් සංවර්ධනය වෙලා ඉදිරියට යන්නේ එක ජාතියක් විදිහට. එකතු වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. අපි පෙර වැඩසටහනකදීත් කිව්වා මේ සංස්කෘතික මේ කාරණා තියෙනවා. අපේ බොහොම සමානකම් තියෙනවා. ඉතින් මේ වගේ තැන් පිළිබඳව විවිධ නිශ්චිත නොවන මතාන්තර තියෙනවා. සමහර විට නිශ්චිත කාරණා වුණත් ගත්තොත් එimhe ඒ සම්බන්ධයෙන් විවිධ මතාන්තර ගොඩ නැගෙනවා. කොහොම හරි ශතවර්ෂ කීපයක් තිස්සේ අභාවයට ගියේ මෙය ස්ථානය 1917 දී මුලින්ම රජයට දන්වා යවනවා යාපනයේ දිසා විනිසුරු පොල්ලි පීරිස් මැතිතුමා විසින්. මෙන්න මෙහෙම ස්ථානයක් තියෙනවා කියලා. පස්සේ 17 ඉඳන් 19 වෙනකම් මේක කැණීම් කටයුතු කළා මේක නැවත වතාවක් මේ විදිහට ප්‍රතිෂ්ඨාපනය කරනවා.